ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. දන්නවද මෙන්න මේ රෝගේ මොකක්ද කියලා? කෙසෙල් වල වද පීදීමේ රෝගය. ඒක වෛරස් එකකින් ව්‍යාප්ත වෙන රෝගයක්. බන්ච්ටොප් වෛරස් කියන්නේ මේ වෛරස් රෝගෙටම තමයි. ඉතින් මෙන්න මේ වගේ කොළ සෙව්වන්දියක් වගේ හැඩයකට ඇවිල්ලා කොළ වල පත්‍ර දාරවල් කහපාට වෙලා මේ වගේ ස්වභාවයක් තියෙනවා නම් ඒක තමයි වද පීදීම කියන්නේ. මේ රෝගය ප්‍රධාන ආකාර දෙකකින් අපේ වගාවට එන්න පුළුවන්. එකක් තමයි වෛරස් සහිත ශාක රෝගී ශාක අපේ වගාවේ වගා කළොත් එන්න පුළුවන්. අනිත් එක තමයි කූඩිත්තම් මගින් මේ වගාවේ වෛරස් ගහක් තිබුණොත් අනිත් ගස් හැම එකටම වගේ කූඩිත්තම්ගෙන් බෝ වෙලා වගාවේ වෛරස් රෝගය ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඉතින් මේක වෛරස් රෝගයක් නිසා ඇත්තටම අපිට කිසිම රසායනික ද්‍රව්‍යයකින් පාලනය කිරීමක් හෝ සම්පූර්ණයෙන්ම නවත්තන්න බෑ වෛරස් රෝගේ. ඉතින් ඒකට තියෙන එකම දේ තමයි මේ වගේ වෛරස් රෝගයක හරි දැක්කම වහම මේක පුලුසා අපේ ක්ෂේත්‍රයෙන් අයින් කරන්න ඕනේ. ඉතින් අපි වෛරස් රෝගයක් කියන ප්‍රධාන හේතු දෙකක් තියෙනවා කියවනේ කූඩිත්ත මගින්. ඉතින් කූඩිත්ත පාලනය කරන එක ක්‍රමයක්. කූඩිත්තව අපේ වගාවේ ඉන්නවා දැක්කොත් කූඩිත්තව රසායනික ක්‍රම මගින් මර්ධනය කරගන්න පුළුවන්. ඉතින් රෝගී ශාක ක්ෂේත්‍රයට ගෙනාවොත් තමයි අනිත් එක. ඉතින් පටකරොක්ත කෙසෙල් පැලවල මේ වෛරස් එක නැති බවට තහවුරු කරලා තියෙනවා විශේෂයෙන්. අණුවැගිරි අපේ ආයතනයෙන් ලබා දෙන පටකරොක්ත කෙසෙල් පැල වෛරස් වලින් බවට සහතික කරලා තියෙනවා. ඔයාටත් ඕනේ නිරෝගී කෙසෙල් වගාවක් නම් අදම කතා කරන්න අණුවැගිරි අපේ ආයතනයෙන් ඇඹුල් කෝලිකුට්ටු රත් කෙසෙල් ඒ වගේම කැලෙන්ඩිස් කියන පටකරෝපිත කෙසෙල් පැල ඕනෑම ප්‍රමාණයක් ඔයාලගේ වගාවට ලබා දෙන්න අපි සූදානම්ින් ඉන්නවා.